සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? ඔයාට අද මම ඔයාට කියලා දෙන්න යන්නේ මම පාවිච්චි කරන මීඩියා එක හදන විදිහ. කලින් නම් මම ගෙදර පොල්ලෙලි කපපුවා තමයි පාවිච්චි කරේ. ඊට වඩා ගොඩක් හොඳ ප්‍රතිඵල දැන් මම පාවිච්චි කරන මීඩියා එකෙන් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කඩෙන් ගන්න පොල්ලෙලි කපපු ඒවා. ගෙදර කපනකොට මේ වගේ සිහින් පොල්ලෙලි අපිට කපා ගන්න බෑ. මේ පේනවා ඇති. ඒකේ කොහු ගතියක් තියෙනවා, කොහු බත් ගතියක් තියෙනවා, පුංචි පොඩි කෑලියක් තියෙනවා. ඉතින් මේ වගේ මීඩියා එක තමයි පැල හොඳ නිරෝගීව වැඩෙන්නේ. ඒ වගේම සිහින් බොරළු මට බොරළු ගන්න නම් බැරුව ගියා. සිහින් බොරළු මේ වගේ පේනවා ඇති කියලා හිතනවා. සිහින් බොරළු ඒකේ බොරළු චූටි එකක් තියෙනවා, මේ වගේ කැට සයිස් එකක් තියෙනවා. ඒ වගේ මික්ස් කරලා තමයි අරගෙන හදලා තින්නේ. ඊට අමතරව මේකට මේ අඟුරු කැට් එකක් දාලා තිනවා. ඒක නම් අත්‍යවශ්‍යම නැහැ. අඟුරු කියන්නේ හොඳ විස බීජ නාශකයක්. ඒ හින්දා මේ පැල වල නිරෝගීභාවයට ඒක හොඳ රුකුලක් වෙනවා. මට මේ මීඩියා එක අනන වෙලාවේ වීඩියෝ එක ගන්න මතක නැතුව ගියා. පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි ගන්න ඕනෑම භාජනයක්. හිතමුකෝ මේ වගේ භාජනයක් කියලා. මේ වගේ භාජනයකේ මල් පෝච්චියක් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ භාජනයේ කපලා බොරළු එහෙකට පුරවා ගත් වතුරේ පොඟවලා ගත්ත පොල්ලෙලි කෑලි පුරවලා පොඩ්ඩක් මුදුන් වෙන්න පුරවලා 3ක් ගන්නවා. ඒ කියන්නේ බොරළු එකට පොල්ලෙලි කොටස් 3ක අනුපාතයට තමයි මම මේ මීඩියා එක හදලා තියෙන්නේ. මේ මීඩියා එකෙන් හොඳින් වතුර බැහැලා යනවා. හොඳින් කිරිමුල් දාලත් වර්ධනය වෙනවා. අපි පොර මුකුත් නොදැම්මත් පැල හදලා සතියක් දෙකක් යනකොට හොඳට කිරිමුල් දාලා හැදෙනවා. එතකොට අපි කිරිමුල් හොඳට තියෙනකොට තමයි අපේ පැල නිරෝගීව වැඩෙන්නේ. ඒ වගේම අපි දාන පොහොර වර්ග, බෙහෙත් වර්ග හැම තුරා ගන්නේ. පසට එකතු කරන පොහොර වර්ග හැම එකතු කරලා මේ ශාකයට ලබා ගන්න හොඳ කිරිමුල් පද්ධතියක් තියෙන්න ඕනේ. ඉතින් මේ මීඩියා එකේ හොඳට කිරිමුල් දාලා හැදෙනවා. අලුතෙන් පටන් ගන්න අය බය නැතුව පාවිච්චියට ගන්න. හොඳින් කහට ඉවත් කරපු පොල්ලෙලි කෑලි මේ පොල්ලෙලි කෑලි මේ මල් පැල අලෙවි කරන තැන්වල විකුණන්න තියෙනවා. ඒ වගේම හොඳින් සෝදා වේලාගත් බොරළු. මේ වගේ බොරළු. ඒ වගේ 3ට එක අනුපාතයට අරගෙන හොඳින් මිශ්‍ර කරලා තමයි මේ මීඩියා එක හදාගෙන තියෙන්නේ. මම මේ ඔයාලට පෙන්නන්න ගෙනාවා මේ මීඩියා එකේ මම මේ දැන් සතියක් විතරද මේ පැල රිපෝට් කරලා දාන්න මේ හොඳින් ලැබලා වර්ධනය වෙනවා. කියන්නේ හරිම සැහැල්ලුයි මේ මීඩියා එක. ඉතින් මේ තඹ පැලයක් පේනවා ඇති මේ කිරිමුල් හොඳට ඇදලා එනවා. මේ ඉතින් අපේ මීඩියා එක හිර වෙන්න බෑ. පැල හොඳට හැදෙනවා නම් නිරෝගීව හැදෙනවා නම් හිර වෙන්නේ නැතුව බොහොම සැහැල්ලු මීඩියා එකක් තියෙන්න ඕනේ. මේ පේනවා ඇති හරිම බොහොම සැහැල්ලුයි. වතුර දාපු ගමන් මේකෙන් ඉක්මනට වතුර බැහැලා යනවා. වතුර රැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මේ මීඩියා එක තමයි පැල හොඳ නිරෝගීව හැදෙන්නේ. මං ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ වැස්සයි අවුව සමබරව තියෙන පැත්තක්. ඒ කියන්නේ ගොඩාක්ම වහින පැත්තකුත් නෙමෙයි, ගොඩාක්ම පායන පැත්තකුත් නෙමෙයි. ඒ අතරමැද තියෙන එකක් දිස්ත්‍රික්කයක්. ඉතින් මට මෙන්න මේ මීඩියා එක හොඳටම හරි ගිහිල්ලා තියෙනවා. කියන්නේ හොඳටම පායන පැත්තක අයටත් මේක අවුලක් නැති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ කොහු ගතිය වැඩිනේ මේකේ. හොඳටම වහින පැත්තක අය නම් ඊට වඩා ටිකක් බොරළු වැඩි කරලා දාලා හිටවන්න. මේ ප්‍රධානම දේ තමයි අපි ගන්න පොල්ලෙලි එක හොඳට කහට අරලා ගන්න ඕනේ. ඒ වගේම හොඳට මේ අවුවේ වේලලා තමයි පාවිච්චි කරන්න ඕනේ. අවුවේ වේලලා
එතකොට විස බීජ තියෙන ඒවා ඔක්කොම අවුවට විනාශ වෙලා යනවා. එහෙම හදාගත්ත පොල්ලෙලි මේ මීඩියා එක ඔයාලගේ පැලත් හදලා බලන්නකෝ. සරුවට හැදෙන විදිය දැක්කම ආස හිතෙනවා. ඉතින් මට මුලින් ප්‍රශ්න තිබ්බා මේ මීඩියා එක හරිය නැතුව මේ වතුර බහැලා යන්නේ නැතුව මුල් කුණු වෙනවා. ඒ වගේ දේවල් වුණා. එතකොට ඉතින් අපි මේ රසායනික ද්‍රව්‍ය වලට ගොඩක් වියදම් කරන්න වෙනවා. මේ වගේ සැහැල්ලු මීඩියා එකක් හොඳ මීඩියා එකක් හදාගත්තාම ඒවට වියදම් කරන සල්ලි ගොඩාක් ඉතුරු වෙනවා. එතකොට අපිට මානසික සැහැල්ලුව වගේම අර ආසාවෙන් මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් අලුතින් පටන් ගන්න අය ඔයාලගේ මීඩියා එක ගැන තාම ලත වෙනවා නම් මේ වගේ මීඩියා එකක් හදලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ හොඳ නිරෝගීව පැල හදාගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.